කවදා හරි දැනিলা තිනවද යම්කිසි සම්බන්ධතාවයක් නිසා තමන්ගේ මොටිවේෂන් එක සල්ලි හම්බ කරන්න තියෙන උනන්දුව ඒ වගේම සතුටත් ටිකෙන් ටික නැති වෙලා යනවා කියලා? එහෙමනම් අද අපි කතා කරන්න යන්නේ ওই විෂ සහිත චක්‍රේ බිඳ දාලා තමන්ගේ බලය ආයෙත් අතට ගන්න පුළුවන් පැහැදිලි ක්‍රියාත්මක කරන්න පුළුවන් පියවර කීපයක් ගැන. සමහර විට මේ ප්‍රශ්නය හිතට ගොඩාක් තදින්ම වදිනවා ඇති. දවසින් දවස තමන්ගේ ශක්තිය උරාගෙන හීන බොඳ කරන කෙනෙක් ඇත්තටම තමන්ගේ ජීවිතේ තින්නවද? හැබැයි කලබල වෙන්න දෙයක් නෑ. මේ තත්වයෙන් මිදෙන්න හරිම පැහැදිලි ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි අද බලන්න යන්නේ ඒ ගැන තමයි. ඉතින් මේ චක්‍රය බිඳින්න නම් අපි මුලින්ම තේරුම් ගන්න ඕන මේක පටන් ගන්නෙ කොතනින්ද කියලා. පළවෙනිම ගැටලුව තමයි මොටිවේෂන් එක නැති වෙලා යන එක. ඇයි එහෙම වෙන්නේ? අපි ඒ ගැන ටිකක් හොයලා බලමු. හරි, අපේ පළවෙනි උපක්‍රමය තමයි මූලාශ්‍රය හරියටම අඳුරගන්න එක. ඕනෙම ප්‍රශ්නයක් විසඳන්න කලින් ප්‍රශ්නේ මොකක්ද කියලා හරියටම දැනගන්න එපයි නේද? බලමු මොනවද මේ විෂ සහිත ලක්ෂණ කියලා. හරිම සරලව කිව්වොත් විෂ සහිත සම්බන්ධතාවයක් කියන්නේ තමන්ගේ දියුණුවට දිගින් දිගටම බාධා කරන, මානසිකව පීඩනයට පත් කරන ඕනම සම්බන්ධතාවයකට. ඉතින් අපි හැමෝම එකම තැනේ ඉඳන් මේක බලන්න මේ නිර්වචනය ගොඩක් වැදගත්. එහෙනම් මොනවද මේ රතු එලි? පොට්ටක් හිතලා බලන්න මේව ගැන හුරු පුරුදුද කියලා. නිතරම විවේචනය කරන එක, තමන්ගේ මුදල් සම්බන්ධ ඉලක්ක කඩාකප්පල් කරන එක, අධ්‍යාපනයට බාධා කරන එක සහ මානසික ශක්තිය උරා ගන්න එක. මේ වයින් එකක් හරි කිහිපයක් හරි තමන්ගේ සම්බන්ධතාවයේ තියෙනවනම් අන්න ඒක තමයි තමන්ගේ දියුණුවට තියෙන ලොකුම බාධකය. හරි. දැන් අපි ප්‍රශ්නේ අඳුරගත්තා. ඊළඟට මොකද කරන්නේ? නිකන් ඉඳලා බෑනේ. දෙවැනි උපක්‍රමය තමයි තමන් වටා ආරක්ෂක පවුරක් වෙන විදිහට කිව්වොත් සීමා මායිම් ටිකක් ගොඩනගා ගන්න එක. ඉතින් මෙතන තියෙන තීරණාත්මකම කාරණය තමයි සීමාවන් දානවා කියන්නේ ආදරය ඉවර කරනවා කියන එක නෙවෙයි, ඒක තමන්ම ආරක්ෂා කරගන්න කරන දියක් කියන එක. හැබැයි ඉතින් මේ වගේ අපහසු සංවාද කිසිම චිත්තවේගී ගැටුමකින් තොරව පාලනය කරගන්න පුළුවන් හරිම නූතන සුපිරි බුද්ධිමත් උපක්‍රමයක් තියලා. අපි බලමු ඒ මොකද්ද කියලා. මේක හිතෙනවට වඩා ගොඩක් ලේසි. බලන්න මේ සරල පියවර 3. AI chatbot එකක් ඕපන් කරලා තමන්ගේ තත්වය පැහැදිලිව ප්‍රොම්ප්ට් එකක් විදිහට ලියලා AI එක දෙන කාරුණික ඒත් ස්ථිර පිළිතුර කොපි කරගන්න. මේකෙන් වෙන්නේ චිත්තවේගී බර තමන්ගෙන් අයින් කරලා හරිම පැහැදිලිව අදහස් හුවමාරු කරගන්න පාරක් හැදෙන එක. මෙන්න මේකෙන් තමයි වෙනස හොඳටම තේරෙන්නේ. ගැටුමක් ඇති කරන ප්‍රතිචාරයක් සහ පැහැදිලි සීමාවක් නියම කරන පිළිතුරක් අතර තියෙන වෙනස මේකෙන් පැහැදිලිවම පේනවා. සීමා මායිම් හදාගත්තට පස්සේ අපිට ලැබෙන වටිනාම දේ තමයි නිදහස. ඉතින් ඒ නිදහසෙන් අපි මොකද කරන්නේ? අන්න ඒක තමයි අපි තුන්වෙනි උපක්‍රමය. Taman වෙනුවෙන්ම ආයෝජනය කිරීම. මේක තමයි නියම ප්‍රතිඵලය. මේ chart එක දිහා බැලුවම ඒ වෙනස හොඳටම පේනවා. බලන්නකෝ විෂ සහිත සම්බන්ධතාවයට වැය වෙන ශක්තිය, ඒ කියන්නේ අර පළවෙනි රතු බාර් එක කොච්චර අඩු වෙලාද? ඒ වෙනුවට අලුත් දේවල් ඉගෙන ගන්න තමන්ගේ දියුණුවට, ඒ කියන්නේ අනිත් කොළ බාර් දෙකට කොච්චරනම් ශක්තියක් යොදවන්න පුරාම් වෙලාද කියලා. අන්න ඒක තමයි නියම ආයෝජනය. මේකේ අවධාරණය වෙන්නේ තමන්ගේ දියුණුවට කරන ආයෝජනය කියන්නේ තමන්ට දක්වන ආදරයේ ඉහළම ක්‍රියාවක් කියන එක. ඒ වගේම තමන්ගේ ඉලක්කවලට යන තැන කෙලින්ම පාරත් ඒක තමයි. හොඳයි. අපි දැන් මේ නිදහස කරා යන ගමනේ ප්‍රධාන පියවර ටික එකට එකතු කරලා බලමු. තමන්ගේ අනාගතය ආයෙත් තමන්ගේ අතට ගන්නෙ කොහොමද? අපි මේ කතා කරපු ඒ ප්‍රබල පියවර 3 නැවත මතක් කරගමු. පළවෙනියට මූලාශ්‍රය අඳුරගන්න එක, දෙවෙනියට තමන්ගේ සීමා මායිම් ගොඩනගා ගන්න එක, සහ තුන්වෙනියට තමන් වෙනුවෙන්ම ආයෝජනය කරන එක. ඉතින් මේ අවසාන බලගන්වන සුළු සිතුවිල්ලත් එක්ක අපි මේ විග්‍රහය අවසන් කරමු. මේ විනාශකාරී බර අතහැරලා ජීවිතය නිබහස් කර ගැනීමේ බලය දැන් තමන්ගේ අතේ තියෙන්නේ. ඒක තමන්ට පැහැදිලි මෙහියුමක් වේවි.